හෙලෝ ගයිස් මොකද වෙන්නේ ඉතින් ඔන්න අදත් වෙනද වගේම අප්කමින් ඉවෙන්ට් සෙට් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන ඉවෙන්ට් එක කෙටියෙන් මතක් කරොත් ඉතින් අපේ සර්වර් එකට ඉස්සරහට මිෂි ෂොප් එකක් එන්න තියෙනවා. ඉතින් මේ මිෂි ෂොප් එක මොනවාද ඇඩ් වෙන්නේ සහ මිෂි ෂොප් එක කවද්ද දෙන්න කියලා අපි හරියට මත කතා කරනවා. ඉතින් ඒත් එක්කම අපි ඉස්සරහට එන්න තියෙනවා. සොම්බි සමුරායි බණ්ඩල් එක ඉස්සරහට අපේ සර්වර් එකට එන්න තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය ආස කරන සොම්බි සමුරායි කිට් එක තමයි. ඉතින් ඔන්න ඒක එන දවස් අපි හරියට මත කතා කරන ඉතින් අනිවාර්ය වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න කියලා මතක් කරනවා. ඉතින් ඒත් එක්කම අපේ සර්වර් තව ලොබි ඇනිමේෂන් එකක් එන්න තියෙනවා. ඉතින් මේ ඇනිමේෂන් එක කවද්ද දෙන්නේ සහ කොහොමද ඩිසයින් වෙලා තියෙන්නේ කියලාත් අද පෙන්නනවා. ඉතින් ඒත් එක්කම තවත් ඉවෙන්ට් රාශියක් එන්න තියෙනවා. ඉතින් හැම ඉවෙන්ට් එකක්ම අද වීඩියෝ කතා කරනවා. ඉතින් ඒකින්ද වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් ඒත් එක්කම channel එකට අලුත් කෙනෙක් ඉන්නවා channel එක subscribe කරලා අපිට support එකක් දෙන්න කියලාත් මතක් කරනවා. එහෙනම් අපි දැන් යමු ඉස්සරහට එන්න තියෙන ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් boys අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙන zombie samurai bundle එක. ඉතින් මේ bundle එක මෙන්න මේ වගේ ඉවෙන්ට් එකකට එන්න පුළුවන්. එහෙම නැත්නම් lucky royal ඉවෙන්ට් එකකට zombie samurai bundle එක එන්න පුළුවන්. ඉතින් දැම්ම කන්ෆර්ම් කරලා ඉතින් කියන්න අමාරුයි කොහොම ඉද සහ ඩේට් එක කොහොම ඉද කියලා. ඉතින් ඉතිරි වීඩියෝස් වල අනිවාර්යෙන් මම ඒ දෙක කන්ෆර්ම් කරලා කියන්නම්. ඉතින් කට්ටිය ඇලර්ට් එකකින් ඉන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් මේ බන්ඩල් එක ආවට පස්සේ ඔයාලා ගන්න හිතාගෙන ඉන්නවා තල වශයෙන් ජෙම් 2500 3000 කට ටොප් අප් කරලා තියාගන්න. ඉතින් ඒක ටොප් අප් කරලා තිබ්බොත් අනිවාර්යෙන්ම ඔයාලට zombie samurai bundle එක ගන්න පුළුවන්. එහෙනම් boys අපි දැන් යමු ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් boys අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙන lucky royal event එකක්. ඉතින් ඒක රැඩ් කරලා තිනවා මාර්ම ලස්සන t-shirt වගේක්. ඉතින් සහ ඒක t-shirt වලට ගැලපෙන කල්සන් වගේත් ඒ event එකට මැට් කරලා තියෙනවා. ඉතින් මේ t-shirt සමහර කට්ටියගේ account වල ඇති. ඉතින් ඔන්න ඔක්කොම t-shirt එක return කරලා ඉතින් කැමති කෙනෙක්ට ගන්න පුළුවන්. ඉතින් මේ event එක දැන්ට අපේ සර්වර් එකේ return confirm වෙලා නැහැ. ඉතින් ඉදිරි වීඩියෝස් වලදී අනිවාර්යෙන්ම මම දැනුවත් කරන්නම් මෙන්න මේ event එක මේ දවසේ එනවා කියලා. අපේ channel එක subscribe කරලා තියාගන්න හැමෝම. ඉතින් මේ event එක ආවට පස්සේ ඔයාලා දල් වශයෙන් gem 2500ක් විතර top up කරලා තියාගන්න. ඉතින් ඒ ගාන top up කරලා තියාගත්තොත් ඉතින් ඔයාලට උදේ t-shirt 4-5ක්ම ගන්න පුළුවන්. එහෙනම් guys අපි ඊළඟ event එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් boys අපේ server ඉස්සරහට මෙන්න මේ animation වර්ග දෙක එන්න තියෙනවා. ඉතින් මේ animation දෙක return කරන animation දෙකක්. ඉතින් අපිට කලින් මේ animation දෙක ආවා. ඉතින් මේ animation දෙක boys lobby animation එහෙම නෙමෙයි. ඉතින් මේක ඔයාලා BR match එක දැම්මට පස්සේ flight එකේ යනකොට සහ flight එකෙන් බිමට land කරනකොට වැටෙන ඇනිමේෂන් වර්ග දෙකක් තමයි මේ ඇනිමේෂන් දෙක. ඉතින් ඇතුළේ මාර ලස්සන ඇනිමේෂන් වර්ග දෙකක් කියනවා මෙන්න මේ දෙක. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එක එනවා කියලා කියලා තියෙන OB53 අප්ඩේට් එකකින් පස්සේ ඉතින් ඩේට් එක නම් කන්ෆර්ම් කරලා කියන්න බෑ දැම්ම. ඉතින් මම ඉදිරියේදී ඩේට් එක අනිවාර්යෙන් කන්ෆර්ම් කරලා කියන්න. ඉතින් එතකන් කට්ටිය ඉවස වෙන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් මේ ඉවෙන්ට් එක ආවට පස්සේ ඉතින් ඔයාලා දල වශයෙන් ජෙම් 2500 3000 කට ටොප් අප් කරලා තියාගන්න. ඉතින් ඒ ගාන ටොප් අප් කරලා තිබ්බොත් ඉතින් ඔයාලා මේ ලොබි ඇනිමේෂන් දෙකෙන් එකක් අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. එහෙනම් guys අපි ඊළඟ ඉවෙන්ට් එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් boys අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙන මිෂි ෂොප් එකක්. ඉතින් මේ මිෂි ෂොප් එකට ඇඩ් කරලා තියෙන item set එක තමයි ඔයාලට මේ දැන්ටමත් පේන්න තියෙන ලස්සන බන්ඩල් එකකුත් මෙතනට ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලට පේන තියෙන බන්ඩල් එක. ඉතින් ඒත් එක්කම තවත් බන්ඩල් එකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ බන්ඩල් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ලස්සන ඩිසයින් කරලා තියෙන බන්ඩල් එකක්. ඉතින් ඒත් එක්කම ඔයාලට පේන female බන්ඩල් එක. ඉතින් ඒක මාර ලස්සන ඩිසයින් කරලා තියෙන female බන්ඩල් එකක්. ඉතින් boys ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනට ඇඩ් කරලා තියෙන emote එක. ඉතින් emote එකත් තියෙන ආතල් emote එකක් කියන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තව Thompson gun skin එකක් ඇඩ් කරලා තියෙනවා. ඉතින් මේ gun skin එකේ box තමයි ඔයාලට මේ විශේෂ ෂොප් එක හරහා ගන්න පුළුවන්. ඉතින් ඒක ලස්සන Thompson skin එකක් කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම තවත් emote එකක් එතනට ඇඩ් කරලා තියෙනවා. ඉතින් emote එකත් තියෙන ලස්සන emote එකක් කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ item set එකක් මේ මිෂි ෂොප් එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඉදිරි වීඩියෝස් වලදී මම තවත් item set එකක් පෙන්නන්නම් මෙන්න මේ මිෂි ෂොප් එකට ඇඩ් කරලා තියෙන. ඉතින් දැන් මේ items ටික විතරයි පෙන්නන්නේ. මොකද ටිකක් වීඩියෝ එක දික් වෙන හින්දා මොකද තව event set එකක් වලට කියන්න ඕනේ. ඉතින් එහෙනම් අපි දැන් යමු ඊළඟ event එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් boys අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙනවා favorite wheel event එකක්. ඉතින් ඒකට ඇඩ් කරලා තියෙනවා මාරම ලස්සන lobby animation එකක්. ඉතින් මේ lobby animation එකේ look එක ඔයාලට පේන්න තියෙන මාරම ලස්සන lobby animation එකක්. ඉතින් මෙන්න මේ animation එක අපේ සර්වර් එනවා කියලා තියෙන 3 වෙනි මාසේ 29 වෙනිදා පාන්දර 1:00ට තමයි මෙන්න මේ animation එක අපේ සර්වර් එකට එන්නේ. ඉතින් ඉඳ කට්ටියම ready වෙලා ඉන්න. ඉතින් අනිවාර්යෙන් gym වල top up කරගන්න 1700ක්. මොකද ඒ ගාන තිබ්බොත් ඔයාලට ලක්කේ තිබ්බන්න නැත්නම් මෙන්න මේ lobby animation එක අනිවාර්යෙන් ගන්න පුළුවන්. එහෙනම් guys අපි ඊළඟ event එක මොන වගේද ඩිසයින් වෙලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් guys අපේ සර්වර් ඉස්සරහට එන්න තියෙන තවත් favorite wheel event එකක්. ඉතින් ඒකට ඇඩ් කරලා තියෙන මාරම ලස්සන 50 skin එකක්. ඉතින් මේ 50 skin එක ඔයාලට බලා ගන්න පුළුවන් මාරම look එකක් තියෙන 50 skin එක. ඉතින් මේ 50 skin එක අපේ සර්වර් එකට එන්නේ අප්‍රේල් 7 වෙනිදා පාන්දර 1:00ට තමයි එන්නේ. කියන 4 වෙනි මාසේ 4 වෙනිදා පාන්දර 1:00ට තමයි මෙන්න මේ event එක එන්නේ. ඉතින් ඔන්න කට්ටියම ready වෙලා ඉන්න. ඉතින් boys ඔයාලා මේ event එක cover කරන්න හිතන් ඉන්නවා නම් තල වශයෙන් gym 1700ක් top up කරලා තියාගන්න. ඉතින් ඒ ගාන top up කරලා තියාගත්තොත් ඔයාලට ලක්කේ තිබ්බන්න නැත්නම් අනිවාර්යෙන් මේ 50 skin එක ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳ වීඩියෝ like එකක් දාන්න කියලා හැමෝටම මතක් කරනවා. ඉතින් ඒත් එක්කම channel අලුත් කෙනෙක් ඉන්නවා channel subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් guys අපි මේ වගේ අලුත් වීඩියෝ එකකින් set වෙමු. ආදරේ හැමෝටම bye bye.